අද මම කරන්න යන්නේ ඔයගලන් ගාව තියෙන බ්ලර් වෙච්ච ෆොටෝ එකක් ක්ලියර් ෆොටෝ එකක් විදියට හදාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන කියන්නයි. ඒ වගේ බ්ලර් වෙච්ච ෆොටෝස් ඔයගලන් ගාව ඕන තරම් ඇති. අපි බලමු දැන් මගේ බ්ලර් වෙච්ච ෆොටෝ එක. ඔයගලන්ට පේනවා ඇති මේ ෆොටෝ එක බ්ලර් වෙලා තියෙනවා, ක්ලියර් නැහැ, ෆීචර්ස් ක්ලියර් නැහැ. කිසි වැඩකට කිසිම දෙයකට අප්ලෝඩ් කරන්නත් බැරි ෆොටෝ එකක් තමයි තියෙන්නේ. ක්ලියර් නැහැනේ. ඉතින් අපි මේ ෆොටෝ එක කොහොමද ක්ලියර්ලි හදාගන්නේ කියලා තමයි බලන්න යන්නේ. යන්න Chrome එකට ගිහිල්ලා එතන සර්ච් කරන්න cutout.pro කියලා. එතකොට ඔයගලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. මේකේ පල්ලෙහාට ගියාම ඔයගලන්ට පේනවනේ අර බ්ලර් වෙච්ච ෆොටෝ එකයි ක්‍රියේට් වෙච්ච ෆොටෝ එකකුයි පෙන්නනවා. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ එතන ක්ලික් කරාම ඔයගලන්ට පෙන්නනවා ඩවුන්ලෝඩ් කියලා අප්ලෝඩ් ඉමේජ් කියලා ඔප්ෂන් එකක්. එතන ක්ලික් කරලා ඔයගලන්ගේ අර බ්ලර් වෙච්ච ෆොටෝ එක එතෙන්ට අප්ලෝඩ් කරගන්න. ෆොටෝ එක අප්ලෝඩ් වෙන ගමන් ඔයගලන්ට පල්ලෙහෙන් ආයි ක්‍රියේට් වෙච්ච ෆොටෝ එක පෙන්නාවි. මේ තියෙන්නේ ඒ ක්‍රියේට් වෙච්ච ෆොටෝ එක බලන්න ක්ලියර්ලි හැදිලා තියෙනවා. දැන් මේක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් වුණා. හරි. බලන්න ඔයගලන්ට පේනවා නේද? ක්ලියර්ලි ඒ ෆොටෝ එක හැදිලා තියෙන හැටි ෆීචර්ස් ක්ලියර්. අර කලින් ෆොටෝ එකේ තිබ්බ බ්ලර් ගතිය අපි බලමු කලින් ෆොටෝ එකත්. බලන්න මේකේ තිබ්බ අර බ්ලර් ගතිය නැති වෙලා ගිහිල්ලා ෆීචර්ස් ක්ලියර්ලි ලස්සන ෆොටෝ එකක් විදියට හැදිලා තියෙනවා. හරිම ලස්සනයි. අර බ්ලර් වෙච්ච ඒවා නැති වෙලා ක්ලියර් වෙලා තියෙනවා. පේනවනේ. හරි. අපි ආයිත් තවත් දවසකදී මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බායි.